හරි බං දැන් උඹලා තුන් දෙනාමනේ එකට හිටියේ. උඹලා එපේ මෙතන වැඩවලට මූලික වෙලා කටයුතු කරන්න. ඉතින් අංකල් අපි වැඩ කරානේ පුළුවන් විදිහට. මොනවද පුළුවන් විදිහට කියන්නේ? අරු වෙනවා ටිකක් එහාට මෙහාට පේන්න කරගෙනවා යනවා. උඹත් කළේ ඒ ටිකමනේ. අන්තිමට මෙතන වැඩප්පලක් කරන්න ඉතුරුනේ කරගහලා මායි රතුවයි විතරයි. නෝබට් අංකල් ඉතින් වෙන වැඩක් නැහැනේ. අපිට එහෙමද? හරි මොනවද උඹලාට ඔච්චරටම තියෙන වැඩ? වැඩද අංකල් ඉතින් නැත්තේ. ලාරා මොකද දැන් කරන්නේ? කෝ ඌ දැනුත් නැහැනේ මෙතන. ඌ ඩාන්සින් ක්ලාස් එකේ ලොකු ෂෝ එකකට ප්‍රැක්ටිස් කරනවා. ඒවට ඉතින් අංකල් යන්න මේපෑ. මියා වැඩ කරන්න හුන්තරම් මිනිස්සු ඉන්නවා. ඒ වගේකින් අපි නටන්නද බෑනේ. මේ ඊර മന്ത്രിතුමාව මෙහෙ මා හිමීට ටිකක් කිට්ටු වෙලා උදව් පදව් කරනවා වගේ පෙන්ලා පොඩි ටින්ට සැනයක් වගේ එකක් ගහගත්තා. මට ඕන කරලා තියන්නේ ලාරට මොකක් හරි උදව්වක් ගන්න. මොකක් හරි එකට දාගන්න. ඕන උඹටත් මං කියලා බලන්න. ඒ ඉතින් ඕන්නම් කියන්නේ. හරි බං ඉතින්ලා අපි ලාරට මොකක් හරි කරලා ඉමුකෝ. යාර දිල්නිටත් උදව්වක් කරන්න එපා බං. ඒකිත් තනි වෙනවනේ. මං ඒකිවත් ජනරල් മന്ത്രിතුමාට පෙන්නුවා ඒ වෙලාවේ. කවුද මේ മന്ത്രിතුමා? ඇයි බං අර සොයිසා මහත්තයා? සොයිසා? කවුද සොයිසා? බලා කොහෙද බං ඉන්නේ? නගර සභාවේ විපක්ෂ නායකයා ගාවට ඉන්නේ ඔපොසිට් ටීම් එකේ වයිස් කැප්ටන් සුනිමල් සොයිසා. මන් දන්නේ නෑ අප්පා. හැබැයි ඉතින් අංකල් විපක්ෂේ නම් කොහොමද රස්සාවල් දෙන්නේ? එහෙම අවුලක් දෙන්නේ නෑ බං. දැන් විපක්ෂයේ උන් ආණ්ඩු පක්ෂයේ උන්ට උදව් කරනවා. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයට උදව් කරනවා. කොහොම හරි ආණ්ඩු පක්ෂයේ උන්ට කරගන්න බැරි වැඩත් විපක්ෂයේ උන් කරනවා. දැන් එහෙමනේ සිද්ධ වෙන්නේ. නෝබට් අංකල් මං ටක් ගාලා කාමරේට ගිහින් එන්න හොඳේ. කොයි මං කිව්වේ උඹලට එක පැයක් එක තැනක ඉන්න බෑනේ. මාළුකෝ යාළුවෝ. හරි ඉතින් මං ටක් ගාලා එන්නම්. නෝබට් අංකල් ඉන්න බෑ. උඹලා මොනවා කිව්වත් මෙතන මොකක් හරි ලොකු කේස් එකක් තියෙනවා. ඔන්න ඉතින් නෝබට් අංකල් නැති කේස් දාන්නනේ හදන්නේ. පොඩ්ඩක් ඉන්න මං ටක් ගාලා එන්නම්. රිමාන්ඩ් එකේදී තමයි ඔය කනෙක්ෂන් එක හැදිලා තියෙන්නේ. උන් තරුණ කොල්ලෝනේ. ඇතුළේදීම බානවා, ඇමට දානවා. කෙරුණොත් එහෙමයි, මරුණත් එහෙමයි. දැන් ඔය ගෙම්බද මොකಾದ කියන එක කොහෙද? ගෙබා. ගෙබා කියන එක කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ සර්. ඒ වුණාට ඔය චමිය එක්කලා ගේමට ගිය සුද්දා ගෙබාගේ ගෝලේ. එහෙමනම් ඌ තමයි මොලකාරයා. දැන් එතකොට ඔය රිමාන්ඩ් එකේ ඉඳලා තියෙන්නේ ගෙබාද සුද්දද? සුද්දා. චමි පොඩි එකානේ. ඌ යාළු වෙලා සිස්ටම් එක කියලා දීලා උදව් පදව් කරලා බා ගන්නවා. එනකොට එන්නේ උගේ ගෝලයා වෙලා. අපරාධකාරයෝ ඔක්කොම එකම තැනක දාන එකේ වැරද්ද තමයි ඔක. ඔව් ඉතින් කුඩු ගහලා ඇතුළට ගිය එක හරිනම් එන්න ඕන පුනරුත්ථාපනය වෙලානේ. ඌ එන්නේ කුඩු මුදලාලි වෙලානේ. එමනම් අපි පුළුවන් තරම් ඉක්මනට ඔය ගෙබාද මොකාද කියන එක අල්ල ගන්න ඕන. ඇකියුස්ලා මැරුණයි කියලා අපි වැඩේ නවත්තන්න හොඳ නැහැ. වටේට තියෙන නෙට්වර්ක් එක කඩලා දාන්න ඕන. පොඩි උන් ගේමට එව්වට ඔය වැඩේ පිටිපස්සේ ඉන්න මහ එකා ගැන අපිට හිතා ගන්නවත් බෑ. සර්, 4 කෝටි කතාව වගේනේ. හිතානගේ මේක දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකින්ද පුළුවන් තරම් ඉක්මනට මොන හරි කරන්න වෙනවා. ඔව් සර්. වේද මල්ලි යන්නේ මොන්සේ ගෙදෙට්ට එනකොට තුරුවල්ලෙන් බාලා දාලා මම මේ මල්ල ගෙදර ගියා. ඉන්නකො මල්ලි දොර අපි ලාපින් ගංජියේ මල්ලි මේ ප්‍රශ්න අහන්න තු අරනවා දොර අපේ වෙලා තියෙන කියන්නේ නෑ. හරියා. හරි. මල්ලි මේ දැන් මල්ලි ළමව අරගෙන ආවනම් මල්ලි ළමව පරිස්සම් කරන්න හරි අන්නුවත් එක අරගෙනවා. කැරකෙනවා? කවුද? කවුද කියන්නේ? නැපෝගේ සෙට් එක. නැපෝලියන්ගේ? කවුද ආවේ? වෙන කවුද ඉතින් අර ඩබල තමයි. මම ෆේස් කරන්න ගියේ නෑ. හරි? කවිෂ නංගි ආවා. මං කවිෂ නංගිගේ S2 බලාගත්තා. අඳුරගන්න බෑ. හැබැයි මට ෆුල් ෂුවර් උන් නැපෝගේ ඩබල. දැන් කමලක්කලා කොහෙද? යවුවද ජූටාගේ දෙට්ට? අයියෝ ඒගොල්ලන්ගේ බරේ අප්පා. අපි මේම කරමු. කොහමද? අපි ගෙවල් 3ක් ගම්මු ටිකක් ඈත පැත්තකින් ඔය කුරුණෑගල වගේ ඈ මරුනේ
ඊට පස්සේ අපි ඒට ගිහිල්ලා නංගෙම වෙනස් කරගෙන ඉම්මු. ගෙවල් ගන්න ඉතින් සල්ලි තියෙන්න එපා. අයියෝ ලක්ෂ 25ක් වියදම් කළා මක් වෙනවද? මරු ගයක් ගත්තාගේ කොහෙන්ද? හස්ති සෛලපුරෙන් කොයේ පේන? ඇතුගල පේන හරියෙන්. පට්ටනේ. රංජය මේ කරන්න පුළුවන් දෙයක් කතා කරහන්කෝ. ආයෙමද? හරි. මල්ලිම කියන්නකො බලන්න නම් කරන්න පුළුවන් දෙයක්. මේ දැන් චමියයි මලගේ දෙට්ටත් මිනිස්සු වෙනවා. දැන් ඔයාමනේ කිව්වේ කවුද බයිසිකල් උත් දෙන්නෙක් ආවා කියලා? දෙයියන්ගේ නාමෙට මෙන්න මේක ඇතුළටලා ඉන්න රංජි අයියේ. චූටා කිව්වනේ හෙට වෙලා ඉන්න කියලා. ඒ තුන්දෙනට ඉන්න බෑ මල්ලේ. අපෙන් 3යි ඒන් 3යි. ඔක්කොම කීයද? අයයි. බුද්ධියණ්ඩවත් ඉඩක් නෑ අප්පා. නාකි 2යි. ඊට පස්සේ කෙල්ලෝ 2යි. ඊට පස්සේ කොල්ලෝ 2යි. ඔක්කොම අයයි. අපෝයි පාන අප්පා. ඉතින් එහෙමයි කියලා මෙහෙම පාරවල් වල ඇවිදින්නත් බෑනේ රංජි අයියේ. ඒක තමයි මාත් මේ කල්පනා කළේ මල්ලේ. මේ අපේ චමියා මල්ලියා මලකෙද ටුංගස් වෙන කැවිල්ල ඉන්නවද? එච්චර නෑ. මං දැන් ආපහු යන්න ඕනේ. තා පොඩ්ඩේ මිනි උස්සනවා. මට පට්ට දුකයි අප්පා චමියා ගැන. චමියා කියන්නේ හිත හොඳ කොල්ලෙක්. ඌ පොකට්ටයක් ගැව්වද ඌ කෙලින්ම දුවගෙන ඉන්නේ මම ළඟට. ඌ කීයක් තියනද කියලා ඔබ බලන්නේ. මම බලලා ඌට කීය දෙන්නේ ඌ එක ගන්නවා. හරි. අපරාධේ. කොල්ල අවුල්ුනේ රිමාන්ඩ් වෙච්ච එකේ. රංජි අයියේ මං දැන් කරත්තට යන්න ඕනේ.